If I had to live my life without you near me, the days would all be empty. The nights would seem so long. With you I see forever oh so clearly. Hello, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම ගොඩාක් ආසාවෙන් එඩිට් කරපු ලොග් එක. මේ එක්ස්පීරියන්ස් එක නම් ඔයාලා ගොඩකට අනිවාර්යයෙන්ම ඇති. අවුරුද්දක් විතර ප්ලෑන් කරලා WhatsApp group හදලා ඔන්න කොහොම හරි අපි ආවා ගර්ල්ස් අවුටින් එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 30ක් වගේ දුරින් තියෙන සොබා ලංකා හොලිඩේ රිසෝට් එකට. එන්ට්‍රන්ස් එකෙන් එනකොටම මෙන්න මේ වගේ වීව් එකක් තමයි අපට බලා ගන්න පුළුවන් උනේ. මුලින්ම අපි කලේ රිසෙප්ෂන් එකට ගිහිල්ලා ඔක්කොමලා චෙක් ඉන් වුණා. ඊට පස්සේ එයාලා අපට එක රූම් එකක් ඇලොකේට් කරා. දැන් අපි ඔක්කොමලා එතනට යන ගමන් තමයි ඉන්නේ. රූම් එකක් කියලා කිව්වට හරියට නිකන් මේක ගෙයක් වගේ. ඉතින් මේවට මේගොල්ලෝ හරි ලස්සන නම් දීලා තිබුණා. මේ අතරින් අපට හම්බුණ රූම් එක මොකද්ද කියලා දන්නවද? අපට හම්බුනේ ලිහිණි හවුස් එක. එහෙනම් එන්නකො යන්න මේකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා බලන්න. ලිවින් ඒරියා එකක්, බාත්රූම් එකක් වගේම ඩබල් බෙඩ්ස් 3ක් තියෙන මේ වගේ රූම් එකක් තමයි අපට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අද අපි 4 දෙනා රෑ පහන් කරන්නේ මෙන්න මෙතන. ඔයාලට කියන්න අමතක වුණානේ අපි අද මෙතනින් අරගත්තේ half board package එක. ඊට පස්සේ මට ඔයාලට මෙන්න මේ ෆ්‍රොක් එක ගැන කියන්න ඕනේ. මම මේක අරගත්තේ නිගොම්බෝ රිච් ලුක් එකෙන්. අරගෙන දැන් අවුරුද්දකට වැඩි. හැබැයි ඉතින් මං ඉස්සෙල්ලාම යන්නේ අද අපේ ගර්ල්ස් අවුටින් එකට. දැන් ඔයාලා බලනවා ඇති මේ ආපු ගමන් තකහනියක් කොහෙද මේ යන්නේ කියලා. ඉතින් අපි මේ යන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න. මං ඔයාලට vlog එක පටන් ගන්නකොට කිව්වනේ 4 දිනක් ඉන්නවා කියලා. හැබැයි මෙතන එක්කෙනෙක් අඩුයි. හැම සෙට් එකකම ඉන්නවනේ. ඉතින් නිින්ද ගිහිල්ලා එන්න පරක් වෙන කෙනෙක්. අන්න එයා තමයි ඉතින් මෙතනත් මිසින්. මෙතන ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න එක නෙවෙයි අපේ වැඩේ උනේ. අවුරුද්දක විතර ඕපදූප ටික දිගාරන ගමන් තමයි ඉන්නේ ඉතින් 3 දෙනා. නෑ ඔයාලා හිතුවනේද අපි ඕපදූප කියවනවා කියලා. නෑ අනේ අපි මේ ඉතින් අවුරුද්දක් විතර එකතු කරගත්ත හොඳ වැඩ ටික කතා කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් ගෑල්ලමයි ටිකක් අවුරුද්දකට එකමාරකට පස්සේ හම්බ වුණාම මොනවාද කතා කරන්න කියලා. අපි ඉතින් මේ හොඳ වැඩ පොත ගැන කතා කරන ගමන් තමයි ඉන්නේ. පැයකට විතර පස්සේ අපේ අනිත් යාළුවත් ආපු නිසා අපි හිතුවා මුලින්ම පූල් එකෙන්ම පටන් ගන්නවා කියලා. මොකද ඒ වෙලාවේ හවස 4:00ට 5ට විතර ඇති. ඉතින් පූල් බහින්න කියාපු ටයිම් එක. පූල් එකට එන්න කලින් ටී ටයිම් එක සෙට් වුණ හින්දා අපි ටී එකත් අරගෙන හිටියා. අපේ ඊවිනින් ටී එක රෙඩි වුණේ අවුට්ඩෝර් ලොකේෂන් එක. ඉතින් මං ආසම කරන දේ තමයි ඒක. මේ ප්ලේස් එකේ තියෙන ගොඩාක් දේවල් සබාදහමත් එක්ක එකට එකතු කරලා තමයි නිර්මාණය කරලා තිබ්බේ. හරියට නිකන් විලේජ් ස්ටයිල් හොලිඩේ රිසෝට් එකක් වගේ. කොහොම හරි ඉතින් ඔන්න අපි පූල් එකට යනකොට නම් කවුරුත්ම හිටියේ නෑ. හැබැයි ඊට එහා පැත්තේ ෆැමිලි ගැදරින් එකක් තිබුණා. ඉතින් ටිකක් වෙලා යනකොට ඒගොල්ලෝ ආවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා මෙතනින් කී දෙනෙක්ට පේනන්න පුළුවන්ද කියලා බලන්න. ඇත්තම කියනවා නම් පූල් බහින්න ආස වුණාට මට නම් පේනන්න බෑ. හැබැයි ඉතින් පූල් බහින්න ආස. ඔයත් මං වගේ පිස්සෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපිට එහා පැත්තෙන් ඇවිල්ලා හිටපු ෆැමිලි එකේ පුංචි ළමයින්ටත් හොඳටම පේනන්න පුළුවන්. ඒගොල්ලෝ දීප් ඒරියා එකේ පේනනකොට අපි ඉතින් දීප් ඒරියා එකට යන්නේ නැතුව කොහොම හරි පැයක් එකමාරක් පූල් එකේ එන්ජොයි කළා. දැන් ඉතින් ඔය කට්ටිය ෆොටෝ එකක් ගන්න තමයි හදන්නේ. එහා පැත්තෙන් මගේ ෆෝන් එක වීඩියෝ වෙන්න දාලා තව එක්කෙනෙක්ගේ ෆෝන් එකෙන් තමයි අපි මේ ෆොටෝස් ටික ගත්තේ. කොහොම හරි හවස 6 විතර කිට්ටු වෙනකොට අර අනිත් කට්ටිය ගොඩාක් ආවා. ඊට පස්සේ ඉතින් අපි පූල් එකේ වැඩි වෙලාවක් ඉන්නේ නැතුව එතනින් අයින් වුණා. රෑ වෙන්න මේ ලොකේෂන් එක හරිම ලස්සනයි. අපි පූල් එකේ ඉඳන් රූම් එකට ගිහිල්ලා චේන්ජ් එකක් එහෙම දාගෙන රෑ 8ට විතර ඩිනර් එකට එළියට බහින්න තමයි හිතුවේ. ඒ ලස්සනත් බලා ගන්න. ඉතින් කොහොම හරි දැන් අපේ 4 දෙනාම ඉන්නවනේ. ඒ නිසා අපි ආයෙත් පටන් ගත්ත අපේ හොඳ වැඩ ටික කතා කරන්න. ඕපදූප නෙවෙයි හොඳ වැඩ හොඳේ. කොහොම හරි පැයක් දෙකක් විතර අනේ අපේ පරණ ලස්සන මතක ආයෙත් අලුත් කරගත්තා.
මට මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් පුදුම සතුටක් තියෙන්නේ අපිට ඒක යන්න පුළුවන් වෙච්ච එකට. මොකද දවස ගානේ උදේ හවා හම්බ වෙච්ච යාළුවෝ ආයෙම අවුරුදු 2කින් අවුරුදු 1.5කින් විතර හම්බෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම සතුටක්. සුපුරුදු පරිදි ඊළඟ ට්‍රිප් එකක් ප්ලෑන් කරලාම තමයි අපේ කතාව නතර වුනේ. එන්නක යන්න අපි එළියට බලන්නකො මේකේ එළියේ තියෙන ලස්සන අද වෙඩින් හෝල් එකේ වෙඩින් එකක්. ඒ නිසා වෙන්නේ නැති මෙච්චරටම ඩෙකොරේට් කරලා තියෙන්නේ. කොහොම නමුත් මාරම ලස්සනයි. පූල් එකට නර යටින් පස්සේ යන්න දෙන්නේ නැහැ. ඒ වුණාට එතනත් මාරම ලස්සනයි. අන්න අර ඔයාලට පේන තැන තමයි අපේ බුෆේ එක තියෙන්නේ. මට ඔයාලට මුලින් එතන ගැන කියන්න බැරි වුණානේ. බුෆේ ඒරියා එකේ ඔක්කොම ලයිට් ඉස්සර කාලේ තියෙන ලාම්පු වගේ. ඒ විතරක් නෙවෙයි ගස් කඳන් වලින් හදපු කණු, ලී වලින් හදපු මේසපුටු, ගඩොල් වලින් හදපු බිත්ති කන්ද, ඒ වගේම තමයි එකේ වහලේ. මේ ඔක්කොම එකට එකතු වුණාම හරි අමුතු වයිබ් එකක් තමයි තියෙන්නේ. මේක තමයි අද අපේ ඩිනර් එක. ඔන්න ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා අනිවාර්යයෙන්ම අහනවනේ මෙතන තියෙන කෑම කොහොමද කියලා. ඉතින් මගේ honest review එක දෙනවා නම් මෙතන තියෙන කෑම වල නම් කිසිම අවුලක් අඩුපාඩුවක් මට තිබුණේ නැහැ. කොහොම හරි අපි ඩිනර් එකත් අරගෙන ආපහු රූම් එකට ගියා. බලන්නකො ඉතින් රෑ වෙනකන් ඇහැරලා ඉන්න හිතන් හිටියට දැන්ටම දෙන්නේ නිදි. එහෙනම් හෙට උදේට හම්බ වෙමු. The next day. Good morning, welcome to our second day. ඔන්න ඉතින් 4 දෙනාම උදේම නැගිටලා වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් එහෙම දාගෙන අපි දැන් මේ එළියට යන්න තමයි හදන්නේ. ටී එක අරගන්නත් තියෙනවා. අපිට ඊයේ ගොඩාක් වෙලා එළිය විදින්න බැරි වුණා නේ නිසා අද අපි උදේ වරුව පොඩක් රවුමක් දාන්න තමයි බැලුවේ. එහෙනම් එන්නකො යන්න අපිත් එක්ක ඉස්සෙල්ලාම උදේ ටී එක අරගෙන ඉන්න. මෙතන තියෙනවා ප්ලේයින් ඒරියා එකක් වෙනම. පුංචි ළමයින්ට ප්ලේයින් ඒරියා එකක් වෙනම තියෙනවා. ඊට පස්සේ වොලිබෝල් කෝට් එකක්, ඉන්ඩෝර් ගේම්ස් මේ වගේ දේවල් ගොඩක් මේ ලොකේෂන් එකේ තියෙනවා. අපි අරගත්තේ හාෆ් බෝඩ් පැකේජ් එක හින්දා අපිට ගේම්ස් ප්ලේ කරන්න තරම් ලොකු වෙලාවක් නම් උදේ තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් අපි චිල්ඩ්‍රන්ස් පාක් එකේ ටික වෙලාවක් ඉඳලා මෙන්න මෙතනට ආවා. මම මේ ලොකේෂන් එකේ ආසමුණු තව තැනක් තමයි මේක. යාළුවොත් එක්ක chat එකක් දාගෙන මේ විදිහට රිලැක්ස් එකේ ඉන්නවා කියලා කියන්නේ මම මේ ගර්ල්ස් අවුටින් එකේ ලැබපු ලොකුම දේ. ඊට පස්සේ අපි 4 දෙනා එක්කම ගියා බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. මේ වෙලාව නම් උදේ 8:00 විතර ඇති. ඉතින් අද අපේ බ්‍රෙක්ෆාස්ට් එක උනේ විලේජ් ස්ටයිල් බ්‍රෙක්ෆාස්ට් එකක්. අපිට කන්න පරිප්පුයි, සම්බෝලයි, මාළු ඇඹුල් තියල් එක්ක සුදුපත් තිබුණා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන රූම් එකට ගිහිල්ලා තව ටික වෙලාවක් chat එකක් දාගෙන ඉඳලා අපි යන්න ලෑස්ති වුණා. මොකද අපේ check out time එක තිබ්බේ 10:30. ලෑස්ති වෙලා ආවට මොකද අපි ෆොටෝස් ගගා හිටියා මෙතන පැයක් එකමාරක් විතර. 10:30 check out time එක තිබුණාට ඇත්තටම අපි මෙතනින් යනකොට 11:30 විතර වුණා. ඔන්න ඔය විදිහට කාලෙකින් හම්බ වුණ අපේ ගර්ල්ස් අවුටින් එකේ ලස්සන මතක ටිකක් මේ විදිහට ෆොටෝස් වලට අරගෙන අපි අද මෙතනින් යන්න තමයි හදන්නේ. තවත් ලස්සන vlog එකකින් මම ඔයාලා හම්බ වෙන්න එනකන් හැමෝම සතුටින් hina වෙලා ඉන්න ඕන. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.